හලෝ යාළුවනේ ඉතින් සුබ දවසක් වේවා. අද කියලා දෙන්න යන්නේ කොහොමද WhatsApp එකට මෙන්න මෙහෙම තියෙන මේ WhatsApp එකට මෙන්න මෙතන මේ ප්‍රොෆයිල් පිච් එක වටේට cracker png එකක් ඇඩ් කරගන්න කියලා. මේ වටේට මාරු වෙන එකක් ලස්සන එකක් ඇඩ් කරගන්න කොහොමද කියලා පෙන්වන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යන්. ඉතින් ඒකට APK Editor Pro එක ඕනේ නම් මම app එකේ link එක පල්ලා description එකේ දාලා තියන්නම්. ඉතින් select APK Pro එකට යන්න. දැන් ගිහලා ඔයාලට ඕනේ app එක තෝරගන්න. මම app එක තෝරගන්නවා. එකෙන් ගිහලා full edit දෙන්න. full edit දීලා එකෙන් patcher files යන්න. ඒක load වෙනවා මම වීඩියෝ stop කරනවා. හරි ඉතින් ඒක නම් load වුණා. අපිට ඒක නෙමෙයි ඕනේ. මෙන්න මෙතන මෙන්න මේ තියෙන file කියන එකට අපි යන්න ඕනේ. file කියන එකට ගියාම එකක් load වෙනවා මම වීඩියෝ stop. හරි ඉතින් ඒක load වුණා. අපි ඒක යන්න ඕනේ res කියන එක. res කියන එකට ගියාට පස්සේ අපි බලන්න ඕනේ අපේ කොහොමද file තියෙන්නේ කියලා. මෙන්න මෙතන layout කියලා එක බලන්න. layout එකේ ඔයාලගේ ඇති v1 v2 v3 ඔහොම එක එක ඇති. මගේ v3 එකට යනකම් file තියෙනවා. මම හින්දා layout v4 කියලා එකක් හදාගන්න. ඔයාලා layout v එහෙම නැත්තම් ඔයාලා layout v1 කියලා එකක් හදාන්න. drawable එකෙත් එහෙමයි. තියෙන file ටික බලන්න drawable එකේ. මගේ 1 2 21 23 3 ඔහොම තියෙනවා. ඔයාලා මේ 21 22 3 කියන ඒවා නම් එහෙමම තියෙනවා. 1 2 3 නැතුව ඇති. එහෙම තියෙනවා නම් ඔයාලා ඒකට මේ හදාගන්න එකක්. මම drawable v3 එකට යනකම් තියෙන හින්දා drawable v4 කුයි layout v4 කුයි හදා ගන්නවා. layout v4 එක හරි. එයාගෙන් drawable v4 එකක් හදා ගන්නවා. හරි ඒ ෆයිල් දෙකම හරි. ඊට පස්සේ අපිට තියෙන එකට යන්න. ඒකට ගිහිල්ලා යන්නම ඕනේ. මෙන්න මෙතන මේ ටික් එක දාලා මෙන්න මේ replace කියන එක තියෙනවා. මෙන්න මෙතන යට තිබ්බේ. මෙන්න මේක replace කියන එක දාලා මෙතන තියෙනවා drawable v1 කියලා මම ෆයිල් එකක් දීලා තියෙනවා. මේ ෆයිල් එක දීලා තියෙනවා. අන්න එකේ තියෙන png එකක්. ඒවා මෙන්න මෙතන ඕක තියෙන ඕකේ එක බලලා මෙතන yes දෙන්න. එතකොට replace වෙනවා. ඒ ටික හරි. ඊට පස්සේ අපිට තියෙන layout එක layout v4 එක අපි හදපු එකට ඒකට ගිහලා ඒක ටික් එක දාලා මේ විදිහටම replace කරගන්න. එතන layout v1 එකේ මන් දීලා තියෙන එක. ඒක replace කරාට පස්සේ මෙන්න මෙතන තව තියෙනවා එකක්. මෙන්න මෙතන මෙන්න මේ plus mark එක ඔබලා මෙන්න මෙතන තියෙන මෙන්න මේ conversation row text කියන එක දාගන්න. මෙන්න මේක ඇතුළට කොහෙට හරි. ඊළඟ ඒක open කරලා ඉවරලා මෙතන තියෙනවා code එක. අන්නේ code එක select all දීලා ඒකේ copy එකක් ගන්න. copy එකක් දීලා ඉවර වෙලා මෙන්න මේක අයින් කරලා දාන්න. අපි ගත්ත එක delete දෙන්න. ඊට පස්සේ ඒක යන්න ඔයාලා layout එකට යන්න. layout v1 ඒවට නෙමෙයි යන්නේ. කෙලින්ම layout එකට යන්න. එන තියෙනවා layout එකට යන්න. layout එකට ගිහලා search කරන්න conversation row කියලා. conversation row කියලා save කරගන්න. මේ search කරගන්න එකලා මෙන්න මෙතන මේ tick එක අයින් කරලා මෙන්න මේ ඊතලයේ වගේ එක tick එක දීලා search කරගන්න. search කරලා දුන්නාම එනවා file එක. අන්නේ file එක open කරගන්න. open කරලා ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට තමයි file එක තියෙන්නේ. ඒකේ තියෙනවා link මෙන්න මෙතන යට ටිකක් යටට යද්දි තියෙනවා com whatsapp image view android id conversation row කියලා අන්නේ ඒක ටික. මේක ඔයාලගේ ඇත්තේ මෙන්න මේ බොහෝ විට මෙන්න මේ පහ කියන line එක ඇත්තේ. එතන මෙන්න මේ frame layout කියන එකට උඩින් මෙන්න මේ use කියන අන්න එතෙන්ද enter එකක් තියලා අර code එක paste කරන්න. ඒකල් ඉවර වෙලා save දෙන්න. save දීලා ඉවර වෙලා මෙන්න මෙතන තමයි save කරන්න තියෙන්නේ. save දෙන්න. save දීලා මේකෙන් cut වෙලා build දෙන්න app එක. build දීලා ඉවර වෙලා ඉතින් වීඩියෝ එක stop කරනවා. මම මේක build වෙනකම්. හරි ඉතින් app එක sign in වෙනවා. ඉතින් අන්තිම ටික යන්නේ. ඉතින් 3ක් ඉවරයි. ඉතින් කියන්නේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න channel එක. තවත් මේ වගේ මොඩ් හදන tutorial වීඩියෝ තියෙනවා. ඉතින් ඒවත් බලන්න. බලලා නැත්නම් ඉතින්
මේ වගේ තව කන්වර්සේෂන් රෝ එකක් ඇඩ් කරන විදිය තිබ්බා ලයින් එකට අර chat එක වටේට ඒ වගේම හෝම් එකට WhatsApp එකේ අර මෙතන තියෙන WhatsApp status ආන් ඒ වගේ ඒවට ඇඩ් කරන විදිය තිබ්බා. ඉතින් මේක ඉන්ස්ටෝල් වුණා. ඉතින් අපි ඉන්ස්ටෝල් උත් දීලා බලමු. ඉතින් මම ඉන්ස්ටෝල් වෙනකොනුත් ඉතින් ස්ටොප් කරන්නම් වීඩියෝ එක. ඉන්ස්ටෝල් වෙනකොට මම ස්ටොප් කරනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් share කරන්න වීඩියෝ එක. හරි ඉතින් app එක ඉන්ස්ටෝල් වුණා. අපි බලමු open දීලා කොහොමද කියලා ඒක වැටලා තියෙනවද කියලා. මෙන්න වැටලා තියෙනවා. අපි ඇඩ් කරපු එක. ඉතින් channel එක subscribe කරලා නැත්නම් ඉතින් subscribe කරන්න channel එක. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ඉතින් thank you. එහෙනම් වීඩියෝ එක stop කරලා අපි යනවා.